අද අපි බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ ඉතිහාසයේ කවදාවත් අමතක නොවන දශක ගානක් පුරා කතාබහට ලක්වුණු නඩුවක් ගැන. ඒ තමයි විල්පත්තු මිනිමෙරුම. එකම එක සුපරීක්ෂාකාරී නිරීක්ෂණයක් කොහොමද මෙච්චර සංකීර්ණ අපරාධයක් විසඳන්න පාර කැපුවේ කියලා අපි මේ විග්‍රහයෙන් බලමු. අපි යමු අවුරුදු ගානක් අහුර 1959 අවුරුද්ද මාර්තු 14 වෙනිදා රෑ පුත්තලම අනුරාධපුර පාරේ 27 වෙනි සැතපුම් කණුව ළඟ හිතාගන්න පුරුවන් තරම් හුදකලා කළුවර පාරක තමයි මේ හැමදේම පටන් ගන්නෙ. මෙන්න මේ පාළු පාරේ තිබිලා පොලිසියට මල සිරුරක් හම්බ වෙනවා. හැබැයි මේක නිකම් අනතුරක් නෙවෙයි. බලපු ගමන්ම තේරෙනවා මේක මිනිමැරුමක්. ඒත් හරිම සාහසික විදිහට කරපු එකක්. ඒ සිරුර කාර් එකකින් කීප සැරයක්ම යට කරගෙන ගිහින් තිබුණා. ඉතින් මේ සොයා ගැනීමත් එක්කම විමර්ශකයන් ඉස්සරහට එනවා ප්‍රධාන ප්‍රශ්න දෙකක්. පළවෙනි එක කවුද මේ මිය ගිහින් ඉන්නේ? අනික කවුද මේ වගේ දරුණු දෙයක් කරන්නේ නැත්තේ? ඔය වෙලාවේ අපරාධය වුණු තැන හිටපු අනුරාධපුර පොලිසිය පරීක්ෂක ධර්මරත්න. එයා හරිම තීක්ෂණ ඇහැක් තිබ්බ කෙනෙක්. එයාට පොඩි අමුත්තක් දෙනිලා තියෙනවා. එකපාරටම ස්ටෑන්ඩඩ් වැන්ගාඩ් කාර් එකක් එතනින් යනවා. ඒක නිකම්ම යන්නේ නැහැ. කාර් එක හිමින් කරලා ඩ්‍රයිවර් පොලිසිය දිහා හොඳට බලාගෙන යනවා. ටිකක් සැක හිතෙන වැඩක්. මෙන්න මෙතන තමයි කතාවේ වැදගත්ම හරිය. ටික වෙලාවකින් අර කාර් එකම ආයෙමත් එනවා. හැබැයි මේ පාරේ ඉන්නේ අනිත් පැත්තෙන්. හරියට අපරාධකාරයෙක් ආපහු ඇවිත් බලනවා වගේ. පරීක්ෂක ධර්මරත්නගේ සැකය හරියටම හරි කියලා මෙතනදි තහවුරු වෙනවා. මේක හරිම පුංචි දෙයක් වගේ පේනුනට ඇත්තටම මුළු කේස් එකම විසඳන්න පාර කැපුවේ ඔය එක නිරීක්ෂණය. හොඳයි දැන් පොලිසිය අතේ තියෙන එකම එක හෝඩුවාවයි. සැකකට යොතු කාර් එකක්. ඉතින් මේ කාර් එක පස්සේ පන්නපු විමර්ශකයන්ට මහා ඛේදවාචකයක්, රහස් සම්බන්ධයක්, ඒ වගේම හොඳට සැලසුම් කරපු මිනිමෙරුමක් ගැන තොරතුරු හෙළි කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු මේ විමර්ශනය කොහොමද වුනේ කියලා. පරීක්ෂණ වලින් හෙළි වෙනවා මියගොස් ඉන්නේ ඇඩ්ලින් විතාරණ කියලා වයස අවුරුදු 20ක් 25 අතර තරුණියක්. හැමෝගෙම හිත කම්පා කරන කාරණේ තමයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා ඇය මිය යනකොට මාස 7ක ගැබිනියක් කියලා. ඉතින් අර සැකකට යුතු කාර් එක අංග 1 ශ්‍රී 62.75 ඒකේ අයිතිකාරයා ගැන හොයද්දී නම එළියට එනවා ජයලාල් ආනන්දගොඩ. ඔහු තමයි නඩුවේ ප්‍රධාන සැකකරු වෙන්නේ. ඉතින් ඇයි මේ අපරාධය වුනේ? හේතුව තමයි ආනන්දගොඩගේ ද්විත්ව ජීවිතය. බලන්න එක පැත්තකින් එයා අවුරුදු 2කටත් වඩා කාලයක් ඇඩ්ලින් එක්ක සම්බන්ධයක් පවත්වලා තියෙනවා. ඇඩ්ලින්ට පළවෙනි දරුවා ලැබෙන්නේත් ඔහුගෙන්. ඇඩ්ලින් දිගටම බල කරලා තියෙනවා එයාව කසාද බඳින්න කියලා. හැබැයි අනිත් පැත්තෙන් ආනන්දගොඩ ලොකු සමාජ තත්ත්වයක් තියෙන පවුලක තරුණියක් එක්ක විවාහ වෙන්නත් ලැස්ති වෙලා ඉඳලා තියෙනවා. දෙපැත්තකටම හිර. ආනන්දගොඩම පරීක්ෂක ධර්මරත්නට දීපු ප්‍රකාශයකින් මේ පීඩනය ගැන හොඳටම තේරෙනවා. යා කියලා තියෙනවා ඇඩ්ලින් මාව අපකීර්තියට පත් කළා. එය මට දරාගන්න බැරි කරදරයක් වුණා කියලා. මේක එක දවසින් වෙච්ච දෙයක් නෙවෙයි. බලන්නකො මේ සැලැස්ම. මාර්තු 2 වෙනිදා ආනන්දගොඩ ඇඩ්ලින්ව ගිහින් නතර කරනවා නඩුව දෙවෙනි වෙත්තිකරුව වුණු පොඩිසිඤ්ඤෝගේ ගෙදර. ඊට පස්සේ මාර්තු 18 වෙනිදා රෑ ඒ මාරාන්තික රෑ ආනන්දගොඩ ඇඩ්ලින්වයි පොඩිසිඤ්ඤෝවයි අරගෙන යනවා මිනිමැරුම සිද්ධ වෙන්නේ එදා රෑ 11:12 අතර. පුදුමම දේ කියන්නේ ඊළඟ දවසේ කියන්නේ 15 වෙනිදා මෙයා දෙපාරක්ම මිනිමරුම වෙච්ච තැනින් යනවා. හරියට Taman කරපු දේ දිහා බලන්න වගේ. 10 වෙනිදා වෙනකොට පොලිසිය වැඩ පටන් අරන් ඉවරයි. හරි. ආනන්දගොඩ පාපොච්චාරණය කළාට පස්සෙත් පොලිසිය එතනින් නැවතුනේ නෑ. එයාලා අධිකරණ වෛද්‍ය සාක්ෂි, වටපිටාවේ සාක්ෂි මේ ඔක්කොම එකට එකතු කරලා කාටවත් බේරෙන්න බැරි විදිහේ ශක්තිමත් නඩුවක් ගොඩනගන්න පටන් ගත්තා. අපි බලමු ඒ සාක්ෂි මොනවද කියලා. ආනන්දගොඩට විරුද්ධව නඩුව ගොඩනැගුණේ කරුණු කීපයක් උඩ. එකක් තමයි එයාගේ පාපොච්චාරණය. ඒත් ඊට වඩා වැදගත් දෙයක් තිබුණා. කාර් එකේ යට කොටස හොඳලම පිරිසිදු කරලා තිබුණත් එතනින් හම්බෙනා කෙස්ගස් 4ක්. ඒ කාලේ DNA තාක්ෂණය නැතුණාට මේක නඩුවට ලොකු ශක්තියක් වුණා. ඊට අමතරව තවත් වටපිටාලේ සාක්ෂි ගොඩක් තිබුණා. දැන් අපි යමු මේ කතාවේ අවසාන අධ්‍යයනයට. අධිකරණයේදී මොකද වුනේ? යුක්තිය ඉටුනේ කොහොමද? ඉතින් ආනන්දගොඩට යාදේ සගයටයි චෝදනා දෙකක් තිබුණා. පළවෙනි එක ඇඩ්ලින්ව මරන්න කුමන්ත්‍රණය කරපු එක. දෙවෙනි එක ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරලා ඇයව ඝාතනය කරපු එක. ජූරිය තීරණය කරනවා මේ දෙන්නම කුමන්ත්‍රණ චෝදනාවට වැරදිකරුවන් නෙවෙයි කියලා. සමහර විට මිනිමරීමට කලින් දෙන්න අතර එකඟතාවයක් තිබුණා කියලා ඔප්පු කරන්න බැරි වෙන්න ඇති. ඉතින් පොඩිසිඤ්ඤෝ සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. හැබැයි ඇඩ්ලින්ගේ මරණයට ශ්‍රීජුවම වග කියන්න ඕන කියලා තහවුරු වුණ නිසා ජයලාල් ආනන්දගොඩ මිනිමෙරුම් චෝදනාවට වරදකරු වෙනවා.
ඉතින් අවසානයේදී ඇඩ්ලින් විතාරණව ඝාතනය කිරීමේ වරදට ජයලාල් ආනන්දගොඩට මරණ දඬුවම නියම වුණා. අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා අද තියෙන අධිතාක්ෂණික ක්‍රමයක බලද්දී හරිම සරල නිරීක්ෂණයකින් මූලික සාක්ෂි ටිකකින් විසඳපු 1999 විල්පත්තු මිනීමැරුම. ඇයි අදටත් ලංකාවේ නීති ඉතිහාසයේ මෙච්චර වැදගත් වෙන්නේ? සමහර විට උත්තරේ තියෙන තාක්ෂණය නෙවෙයි විමර්ශකයෙක්ගේ තීක්ෂණ බුද්ධියේ කැපවීමේ වෙන්න පුරුවන්. ඒක හැමදාටම වළංගු පාඩමක්.